Hi guys, ඉතින් කොහමද? මම දැන් අබු ඩාබි වලට ඇවිල්ලා සති දෙකක් විතර වෙනවා. ඉතින් මට හිතුණා මෙහෙට එද්දි ලැබුණ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මුල් දේවල් නම් මට පේන්නන්න විදිහක් නැහැ guys. මොකද ඒවා මට වීඩියෝ කරන්න හම්බුනේ නැති හින්දා. ඉතින් මුලින්ම අපි තුලට ආපු ගමන් අපිට ඩියුටි ෆ්‍රී එක හම්බ වෙනවා ශ්‍රී ලංකා. ඒක දෙපැත්තෙන් අපි පහු කරගෙන එද්දි අපි දකිනවා ෆ්ලයිට් එක නවත්තලා තියෙනවා ලස්සනට. එතනින් ඉස්සරහට ආවහම අපි වැටෙනවා මෙන්න මේ වගේ තැනකට. එතනට වෙන්නාට පස්සේ අපි ඉස්සරහට යද්දී අපි චෙක් පොයින්ට් එකකින් අපි චෙක් කරලා අපේ තියෙන හැමදේම චෙකින් පොයින්ට් එකෙන් චෙක් කරලා ටිකට් එක බලනවා. ටිකට් එක බලලා අපේ ෆ්ලයිට් එක මොකද්ද හැමදේම කියලා අපි ෆ්ලයිට් එක තියෙන පැත්තට යන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ මේ ෆ්ලයිට් එකට නගින්න බලාගෙන බලමු. ඉතින් ෆ්ලයිට් එක ආවට පස්සේ හරියටම ටයිම් එකට අපිට මෙන්න මේ විදිහට ෆ්ලයිට් එක ඇතුළට යන්න පුළුවන්. ෆ්ලයිට් එක ඇතුළට ගියාට පස්සේ ෆ්ලයිට් එක ඇතුළ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ගයිස් මම ආවේ අබු ඩාබි එයාපෝට් එකට ශ්‍රී ලංකන් එයාලයින් එකේ. ඉතින් එයාලගෙන් පට්ට සපෝට් එකක් තිබ්බා. ඉතින් මේ වගේ අපිට හෑම් ෆ්‍රී එකක් තියෙනවා ඕනනම් මෙතනින් අරගෙන සින්දු අහන්න වගේ දේවල් වලට. ඉතින් ඔහොම යද්දි අපේ කෑම එකක් ආවා. ඉතින් ගයිස් මම ඕඩර් කරේ චිකන් කෑම එකක්. ඒ වගේ පොඩි අයිටම් ටිකක් තමයි තිබ්බේ. මේ වගේ පොඩි කට්ලරි සෙට් එකකුයි මේ වගේ පොඩි අයිටම් ටිකකුත් තියෙනවා. ඉතින් සලාඩ් එකකුත් එකට ඉන්ක්ලූඩ්. ෆ්ලයිට් එකට අල්ලහ බලාගෙන ඉද්දි මාර විව් එකක් තියෙනවා ගයිස්. කෑම ගැන මම කිසි වරදක් කියන්න බෑ. කෑම නම් සුපිරි. ඉතින් පල්ලහ පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මං හරියටම පැය 4ක් ෆ්ලයි කරා. මේ පැය 4න් පස්සේ අබු ඩාබි එයාපෝට් එකට ලෑන්ඩ් කරන හැටි තමයි මේ. ඉතින් මාරම් විව් එකක් තියෙන්නේ. ඉතින් බලද්දි පට්ටම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අබු ඩාබි වලට මම ආවේ. ඉතින් ෆ්ලයිට් එකෙන් බැහැලා ඉස්සරහට එද්දී මෙන්න මේ වගේ ලස්සන විව් එකක් තියෙනවා ගයිස් දෙපැත්තේ. අනිවාර්යයෙන් කියන තැනන මාරම ලස්සනයි. මම ඉස්සරහට යද්දී අපිට හම් වෙන චෙකින් කවුන්ටර්. ඉන්නේ චෙකින් කවුන්ටර් එකෙන් චෙක් කරගෙන අපේ ලැගේජ් එක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මං අබු ඩාබි වලට ආවේ. ඒ වගේම කියන්න ඕනේ මෙහි නීති රීති ගොඩක් තදයි, පොලිසිය එකකින් ගොඩක් තදයි. ඒ වගේම දැන් මේ පැත්තට එද්දී ගොඩක් කම්පැනියෙන් පටන් ගන්න තියෙනවා. ගොඩක් කම්පැනි රෙස්ටොරන්ට් ගොඩක් මේ වෙද්දි පටන් අරගෙන යනවා. ඒ වගේම අලුත් බිල්ඩින්ග්ස් එහෙම හදන අපිට පේනවා. ඉතින් ඉස්සරහට තවත් ජොබ් වේකන්සි එහෙම අබු ඩාබි වලට හම්බෙයි කියලා මම හිතනවා. ගොඩක් දුරට මාරම ලස්සනයි. ඉතින් අබු ඩාබි කියන්නේ මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් මේක බලන ඔයාලා මේ අවුරුද්දේ විදේශගත වෙන්න බලන් ඉන්නවා නම් ඔයාලගේ හැම දේවල්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් අනිවාර්යෙන් එන්න. ආවොත් ඔයාලට මාර අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකේ ගොඩක් වැරදි ඇති. ඒවත් ඇටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඉස්සරහටත් මේ වගේ පොඩි වීඩියෝස් ගෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සුබ දවසක් හැමෝටම. ඔයාලගේ විදේශගත වීමේ බලාපොරොත්තු ඉක්මනින් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි.